දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත රාත්‍රී වෙළඳපොළ මහනුවර නගරය ආලෝකමත් කරමු වැඩසටහන 2026 වසරේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය SBS අබේකෝන් මහතා පවසනවා. ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වාද්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. ඉතාමත්ම කලින් නින්දට යන නගරයක් හැටියට ප්‍රසිද්ධ වෙලා තිබුණු මහනුවර නගරය අවදි කරවීම සඳහාත් ඒ වගේම මහනුවරට පැමිණෙන සංචාරකයන් වගේම මහනුවර සහ අවට දේශීය අපේ හිතවතුන් සහ ඔවුන්ගේ දරුවන්ට සතුටු වීමට අවස්ථාවක් ලබා දීම සඳහාත් ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ අමාරුවේ නිෂ්පාදනය කරන දේවල් වලට හොඳ වෙළඳපොළක් ලබා දීම සඳහාත් කියන අරමුණු තුන පෙරදරි කරගෙන අපි මහනුවර රාත්‍රී වෙළඳපොළ ආරම්භ කළා. ඉතාමත්ම විශාල ජනප්‍රසාදයක් ජන කැමැත්තක් මේ වෙනුවෙන් නැති වුණා. ඒක නිසා මේක අපි දිගටම පවත්වාගෙන ගියා හැම සෙනසුරාදාම පෙබරවාරි මාසේ 14 වෙනිදා සිට රාත්‍රී වෙළඳපොළ යලිත් වරක් ආරම්භ වෙනවා.